කතා රාශියක් අද තමුන්නාන්සේලාට අහන්න ලැබුණා. ඒ වගේම ඊට පස්සේ අපේ පොදු අපේක්ෂක ජනරල් සලාම් ෆොන්සේකා මැතිතුමාගේ ඊට පස්සේ අපේ නායකතුමාගේ කතාවල් තියෙන නිසා මම හිතුවා වචන කීපයක් පමණක් තමුන්නාන්සේලා ආමන්ත්‍රණය කරනවා. අද මම මේ රැස්වීමට එනකොට දෑදේගොඩ ජහාරේ එනකොට මට ටෙලිෆෝන් පණිවිඩයක් ලැබුණා. ඒ ටෙලිෆෝන් පණිවිඩය ලැබුණේ මේ නැටුවනේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරපු කණ්ඩායමක් විසින් දක්වපු ප්‍රතිඵල මට ලැබුණා. තමුන්නාන්සේලා සන්තෝෂයෙන් අහන්න ඒ ප්‍රතිඵල අනුව ඒ සමීක්ෂණ ප්‍රතිඵල අනුව ජනරල් සලාම් ෆොන්සේකා මැතිතුමා ඉදිරියෙන් ඒ වගේම ඇත්තම කියනවා මගේ බයක් තිබුණා සුළු ජාතික ඡන්දවලට මොනවද වෙන්නේ කියලා. අද අපි මනෝ ගණේෂන් මැතිතුමා පහදලා දුන්නා. රොක් හකිම් මැතිතුමා පහදලා දුන්නා. අද සුළු ඡන්ද බොහෝ සුළු ජාතික ඡන්ද විශාල වශයෙන් අද සලාම් ෆොන්සේකා මැතිතුමාට ලැබෙන බව සාහිතික බව මම අවස්ථාවේ ඒ නිසා මේ සමීක්ෂණ ප්‍රතිඵල මේ ඡන්ද ගණන් කිරීමේ සම්මත ලබා ගන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ යාපනයේ ඉන්න දෙවියන් ජනතාවගේ සහයෝගය අසීමිත ලෙස ලැබෙන බවට අද අපිට සාධික වෙලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් ජනතාව අති විශාල සංඛ්‍යාවක් අද එතුමා වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අපිට